ටිකක් කාලයක් යන්න දෙන්න ඕනේ ආණ්ඩුව වලට වැඩ ටික කරගෙන යන්න. අපි මේ වෙලාවේ මේ අපිට දැන් ආණ්ඩුව වල කකුලෙන් අදින්නේ නැතුව ඔවුන්ගේ හොඳ දේවල් හොඳයි කියන ගමන් වැරදෙන අවස්ථාවක් එනවනේ. ඒ වෙලාවට අපි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි ඉන්න ඕනේ. ඒ හින්දා හොඳ පිරිසක් හොඳ හඬවල් ටිකක් සටන්කාමී පිරිසක් පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් සජීවයෙන් යවන්න අවශ්‍යයි. දැන් ඔබතුමියත් කාන්තාවක්. හරිනී අගමැතිතුමියත් කාන්තාවක්. මොකද හිතන්නේ ගැන එතුමියට? කොහොම හොඳයි ඇත්තටම. ඒ කියන්නේ වෙන පක්ෂයක වුණත් ඒ කියන්නේ එතුමියගේ අගමැතිතුමියක් විදිහට එතුමිය පත්වීම දේශපාලනය කරන කාන්තාවන් නව බලාපොරොත්තු ඇති කරා. ඉතින් ඒ නිසා මම හිතනවා එතුමියට හොඳ අවස්ථාවක් දැන් තියෙනවා කාන්තා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙමින් කාන්තා දේශපාලනයේ වෙනමම තැනකට ගේන්න. ඒක එතුමියගේ පක්ෂයේ ඇතුළේ විතරක් නෙවෙයි එතුමියට පුළුවන් මුළු ලංකාවේ අනිකුත් දේශපාලන පක්ෂවල නායකයන් එක්ක සම්බන්ධලා අගමැතිතුමිය විදියට කොහොමද දේශපාලන පක්ෂ වලින් කාන්තා නියෝජනත්වය වැඩි කරලා එතනින් එහාට පාර්ලිමේන්තුව ඇතුළේ පළාත් සභාව ඇතුළේ පළාත් පාලන ඇතුළේ අලුතින් යම්කිසි විදිහකින් පනතක් නීතියක් හරි ගෙනල්ලා ඒක ගැසට් කරලා කාන්තා නියෝජනය මෙන්න මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි කියන එක නීතිය බවට පත් කරෙත් එහෙම ඇත්තට මම හිතනවා විශාල කාන්තා වන් පිරිසකට දේශපාලනය කිරීමට අවස්ථාව ලැබෙයි. ඇත්තටම එතුමියගේ මේ පාලන කාලය ඇතුළතදී එතුමියට පුළුවන් නම් මේ රිෆෝම්ස් ටික කරන්න එතුමිය ඇත්තටම මං හිතන්නේ මිනිසුන්ට මතක හිටින අගමැතිනියක් විදිහට මිනිස්සු ආදරය කරන හැමදාම එතුමිය දූරෙන් ඉවත් වෙලා කවද දවසක වයසට ගිහිලා ඒ දූරෙන් ඉවත් වෙලා යන දවසක වුණත් එතුමිය ගැන මතක් වෙන දෙයක් අමතක නොවන මතකයන් ඉතුරු කරලා යන්න පුළුවන් මේ එතුමියට. දැන් රනිල් රාජපක්ෂ රජයෙන් ඔබතුමියටත් චෝදනා එළවන නඩු වලට පැටලුණා මේ අරගලයේ සම්බන්ධයෙන්. දැන් ඒවා විසදෙයිද ඒව සම්බන්ධයෙන්? ඉතින් මම නම් කියන්නේ මේ අරගලයට පක්ෂපාත ભેදයකින් දොරව කියන්නේ පොහොට්ටුව පක්ෂයේ කට්ටිය ඇරෙන්න අනෙක් හැම පක්ෂයේ කට්ටියම නඩු තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ අපේ හැමතැන පෙරටුගාමි ඇත්තටම මම නම් කියන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමාට පුළුවන් නම් මේ සියලුම අරගල නඩු මේ ඇත්තටම මේ රට රාජපක්ෂලගෙන් බේරගන්න මිනිස්සු එළියට බහැපු සාමූහික සාමූහික ව්‍යාපාරයක් නේ. හැමෝම පක්ෂපාත ભેදයකින් තොරව සාමූහිකව මේ රටේ ඉන්න නායකයව අයින් කරන්න ආණ්ඩුව අයින් කරන්න මිනිස්සුන්ගේ නැගීමකින් සිද්ධ වෙච්ච ව්‍යාපාරයක් මේක. ඒකේ ප්‍රතිඵලයක් විතරයි එතුමා ජනාධිපති වෙලා ඉන්නේ. එතුමාට පුළුවන් නම් මේ අරගල නඩු වලට සම්බන්ධ පුද්ගලයන්ගේ සියලුම නඩු එක මේ තීරණයකින් ඉවත් කරලා දාන්න. ඒ සියලු දේම නිෂ්ප්‍රභා කරලා දාන්න. මම හිතනවා එතුමාත් ඉතිහාසගත වෙයි කියලා. මොකද මේ අරගල නඩුවල අවසානයේ මොනා වුණත් කාටවත් යවන්න බෑ කියලා හිතපු ගෝඨාභය රාජපක්ෂ යවුව ඇත්තටම මිනිස්සු අරගල කරේ ජොලියට නෙවෙයි මිනිස්සු අරගල කරේ ඇත්තටම මේ වෙලාවේ රටේ තිබ්බ ප්‍රශ්න වලට. ඔයා ගත්තත් මං ගත්තත් අපි පක්ෂ කීපයක් නියෝජනය කරමින් හිටියට ඒ වෙලාවේ අපි නිර්පාක්ෂිකව රටේ ගෝඨාභය රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල එලවා හරින්න විශාල කාර්යභාරයක් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද අවුරුදු 88කට පස්සේ රාජපක්ෂ කෙනෙක් නැහැ ඡන්ද ලයිස්තුවේ. ඒ වලට ඇත්තටම මේ ස්තුතිවන්ත වෙනවා මේ අරගල කරපු තරුණ තරුණියන්ට. ඉතින් ඒ නිසා මම හිතනවා පුළුවන් නම් දැන් ඇත්තට මේ බාණ්ඩ ලිස්ට් එකේ 60 දෙනෙක් විතර හිටපු මැතිවතුර ඉල්ලන්නේ නැහැ නේ. ඒකට සම්පූර්ණයෙන් ඒකේ ක්‍රෙඩිට් එක යනවනේ අරගල කරපු තරුණ තරුණියන්ට පක්ෂපාත ભેදයකින් තොරව. ඇත්තටම අනුර කුමාර දිසානායකතුමාට මැතිතුමාට පුළුවන් නම් ජනාධිපතිතුමාට පුළුවන් නම් සියලුම අරගල නඩු වලට සම්බන්ධයේ ඔක්කොම නිෂ්ප්‍රභා කරලා දාන්න. එක පෑ නිරකින්. ඒක නීති කඩකිරීමක් නෙවෙයි. එතුමාට ඒ බලය තියෙනවා. එහෙනම් එතුමාත් ඉතිහාසගත වෙයි. තව තවත් ජනතාව අරගලයේ කරපු ජනතාව එතුමාට ආදරේ වේ තව ටිකක්.